හයි ගයිස් ඉතින් අපි නුවර ඇවිල්ලා ඉන්නේ ඉතින් පුංචි නිවාඩුවකට නුවරට ආවා. ඉතින් මං ඉන්නේ නුවර හරියටම වෙලක් මැද. ඉතින් මේ වෙල් ඔයාලා දන්නවනේ මේවා හෙල්මලු ක්‍රමයට හදන වෙල් තමයි. මේවා කෙලින්ම මෙහෙම තට්ටු විදිහට තමයි හදන්නේ. මොකද නුවර කියන්නේ තනිකරම කඳුකර පළාතක්. ඉතින් මේවයි තැනි තලාවල් නැහැ. මෙන්න මේ විදිහට තමයි මේ කුඹුරු. මේවා හින ලස්සනයි. ඉතින් ගයිස් මේ තියෙන්නේ කුඹුර. ඉතින් ඔයාලට නිකන් මට පෙන්වන්න හිතුණා. ඔය අනිත් පළාත් වගේ වී ඉහින්නේ නෑ මේවයේ පැල හිටවන සිස්ටම් එකක් තමයි තියෙන්නේ. දුරින් පැල හිටවලා තියෙන. ඉතින් මේ විදිහට හිටවුවාම ගොඩක් අස්වැන්න වැඩි මේවයේ. මොකද මේවට නියම ගානට අවුව එතකොට පොහොර එතකොට මේ සිස්ටම් එකට හදපුවාම මේවයේ වල් හැදෙනවා අඩුයි. ඉතින් මොකද මේ කුඹුර හැම වෙලාවෙම මේ වතුරෙන් යට වෙලා තමයි තියෙන්නේ. මේ පැල කරලා පැල උස ගියාට පස්සේ තමයි මේවා හිටවන්නේ. ඉතින් ඒකින්ද මේවයේ වල් හැදෙන ප්‍රමාණය ටිකක් අඩුයි. ඉතින් අර සාමාන්‍ය වී ඉහලා හදන කුඹුරු වලට වැඩි. ඉතින් ඔයාලට මට මේක තමයි පෙන්වන්න ඕනුනේ. ඉතින් අර පැත්තෙන් ඇලක් ගලාගෙන යනවා. අර තියෙන්නේ මේ රම්පේ. ගයිස් මේ තියෙන්නේ තනිකරම රම්පේ. මේ ඇල අයින දිගටම රම්පේ තමයි පල්ලෙහාටම යනකන් තියෙන්නේ. මේ ඇවිල්ලා පුංචි පොකුණු වගේ හදලා තියෙනවා. මොකද වතුර නැති වුණොත් හදිසියවත් වතුර පුරව ගන්න. ඉතින් ඒවත් නියම සිස්ටම් තියෙන්නේ. ඇලෙන් තමයි මේ වතුර එන්නේ. ඉතින් මේවට පිහිලි හදලා තියෙන්නේ. පිහිලි කියන්නේ මේ පුවක් ගස්. මේ තියෙන පුවක් ගස්. මෙන්න මේ පුවක් ගස් ලොකු වුණාට පස්සේ මේව පළලා ලස්සන්ට හදනවා. ඉතින් බලන්න මුලන් ගයිස් ඔයාලට මේ ඇලක් මම පෙන්නන්න. ඕ සුපිරි ඇලක් බහින්න. ඉතින් මේ ඇලෙන් තමයි මේ වාරි මාර්ග සිස්ටම් එකක් සුපිරි වාර තමයි මේක. ඇලෙන් එනකොට මේ පිහිලි හදලා ඒ කියන්නේ මේවා තනිකර නැචරල් සිස්ටම් එකකට තමයි මේවා ඇවිල්ලා කෙලිම මේ පොකුණු වල පිරෙන්නේ. ඔයාලට පෙන්නද අපි උඩ පැත්තට යන්. උඩ පැත්තේ තියෙනවා සුපිරිම ගස් జాතියක්. මම ඔයාලට පෙන්නන්න. ලංකාවද කියලා හිතා. පස්සෙන් කුඹුර මේ පැත්තෙන් ඇල ඒක මැද්ද තියෙනවා පත ගහක්. මොකද්ද ගයිස් මේ ගහ? ඉතින් මේ ගහ යටින් අලියෙක්වත් යන්නේ නැහැලු. හැබැයි මම ගහ යට ඉන්නවා. මොකද මේ කාලේ මේකේ බඩු නෑ. ඉතින් ඔයාලට පේනද මේ විශාල ගහ මොකද්ද කියලා? ඉතින් භාගයක් මිනිස්සු කන්න පට්ටම කැමති. ඒ කියන්නේ හරි පෙරේත කෑමක් තියෙනවා. භාගයක් කට්ටියට ළඟට යන්නත් බෑ පට්ට ගඳයි. ඉතින් දූරියන් ගහක් තියෙන්නේ. මේ වගේ තඩි ගස් තමයි මේ දූරියන් හැදෙන්නේ. සාමාන්‍යයෙන් කියන විදිහට අලියෙක්වත් යන්නේ නැහැලු මේ ගහක් යටින්. මොකද අලියොත් බයයිලු මෙන්න මේකට. ඉතින් ඔයාලට පේනවද මේ මොකද්ද මේ ගහ කියලා? ඉතින් ඔයාලා අහලා තියෙනවද එනසාල්? ඉතින් ඔයාලා කෑමට ගන්න එනසාල් තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ගයිස් මම ඔයාලට පෙන්නන්න. ඕ ඔයාලට පේනවද එනසාල් මේ තියෙන්නේ? එනසාල් රෑන්. මේ වගේ පොකුරු විදිහට තමයි එනසාල් හැදෙන්නේ. ඉතින් ගයිස් මේව තමයි එනසාල්. ඉතින් මෙන්න මේ වගේ මේ ගසුත් මේ නුවර හැදෙනවා. ඉතින් ඊට එහා පැත්තෙන් තියෙන්නේ තනිකරම උක් වගාවක්. අර තියෙන්නේ උක් මල්. ඉතින් මෙහි තියෙන්නේ මේ ඇවිල්ලා බෙහෙත් උක් කියන. ඒ කියන්නේ කළු උක් జాතිය. මේව ගොඩක් බෙහෙතට එතකොට ඔය කට්ටඩි වැඩවලටත් මේක තමයි ගන්න. රයිට් ගයිස් අපි යන් ඉස්සරහට යන්.